ඔයා අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න කැමති කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා ඔන්ලයින් සල්ලි හොයන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තින්නේ අනිවාර්යෙන්ම ඔයාලට ගැලපෙන විදිහට. විශේෂයෙන්ම ඔයා ජොබ් එකක් කරන කෙනෙක් හෝ ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම අනිත් හැම දිනාටම වඩා මේ වීඩියෝ එක වටින්නේ ඔයාට. ඉතින් අපි දන්නවා මේ වෙනකොට ඔන්ලයින් සල්ලි හොයනවා කියන එක කලින්ට වඩා ටිකක් ලේසි වෙලා තියෙනවා සහ ගොඩක් කට්ටිය තමන්ගේ දෙවනි ආදායම් මාර්ගයේ විදිහට මේ ඔන්ලයින් ආදායම් මාර්ග තෝරගෙන තිනවා. ඉතින් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් හෝ එහෙම නැත්නම් ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඔන්ලයින් සල්ලි හොයනකොට ඔයාලට ඒකට වැය කරන්න වෙලාව නැති එක. ඒ කියන්නේ ඔයාගේ ටයිම් මැනේජ් කරගන්න බැරි වෙන එක තමයි මේකට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් සමහරක් විට ඔයාලඟ දැනුම තියෙනවා ඇති. ඔයාලඟ මේක කරන්න ඕන ස්ට්‍රැටජි එක එහෙම නැත්නම් මේක කරන්න ඕන විදිහ ඔයා අනිවාර්යයෙන්ම දන්නවා ඇති. ඒ වුණාට ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔයාට ඒ වැඩේ කරගන්න වෙලාවක් නැති එක. මොකද ඔයාලා අනිත් වැඩවලට බිසි වෙන හින්දා. ඉතින් ඇත්තටම බිසි ඔයාට එහෙම නැත්නම් කාර්යබහුල ඔයාට ලේසියෙන්ම පැසිව් ඉන්කම් එකක් හදාගෙන මේක වැඩේ දිගින් දිගටම කරගෙන යන විදිය අද මම මේ වීඩියෝ එකේ ඔයාට සරලවම පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ වැඩේ කරන්න ඇත්තටම අපිට මොබයිල් ෆෝන් එකක් විතරක් තිබුණත් ඇති. ඔයාට PC එකක් තියෙන්න ඕනේ නැහැ. ඔයා ජොබ් එකේ හෝ ඉගෙන ගන්න තැන ඔයාට ෆ්‍රී ටයිම් එකේ දුනත් මේ වැඩේ කරලා ඔයාට ලේසියෙන්ම මේකේ පැසිව් ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන් දීර්ඝ කාලීනව. ඉතින් මේකේ ගහෙන් ගෙඩි එන්න වගේ ඔයාට අද පටන්ගෙන හෙට ලක්ෂ ගණන් හොයන්න බෑ. ඉතින් මේ මම කියලා දෙන විදිහ ප්‍රොසෙස් එකක් විදිහට ඔයා කරගෙන ගියොත් ඔයාට සල්ලි හම්බෙන එක ඔයාටවත් නවත්ත ගන්න බැරි වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මම හැම දෙයක්ම සරලව සිංහලෙන් ඔයාට කියලා දෙනවා මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඊට කලින් ඔයා තාමත් අපිත් එක්ක එකතුනේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි අරන් එන්නේ මෙන්න මේ විදිහේ ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් වීඩියෝස්. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න එක කිසිම පාඩුවක් වෙන එකක් නැහැ ඔයාලට. මොකද අපි අරන් එන්නේ සල්ලි හොයන්න පුළුවන් වීඩියෝස් නිසා. විශේෂයෙන්ම ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට ආදායම් මාර්ග එකකට වඩා ඕනේ. ඉතින් ඒකට විසඳුමක් විදිහට ඔයා අපේ channel එකේ තියෙන වීඩියෝස් බලන්න. අපි අලුතෙන් අරන් එන්නේ අලුතෙන් සල්ලි හොයන්න තියෙන වෙබ්සයිට්, ඒ වගේම අලුතෙන් සල්ලි හොයා ගන්න පුළුවන් පැසිව් ඉන්කම් මෙතඩ්ස්, මේ වගේ දේවල් ගොඩාක් අපි අරගෙන එනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාට කරන්න තියෙන්නේ පල්ලෙහා රතු පාටෙන් තියෙන subscribe button එක උඩින් click කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එක උඩින් click කරන්න. එතකොට අපි දාන වීඩියෝ දාපු ගමන්ම ඔයාගේ ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මගේ මේ වීඩියෝ බලන 70%ක්ම තාම අපිව subscribe කරලා නැහැ. ඉතින් මට කරන උදව්වක් විදියට ඔයාට පුළුවන් ඔය පල්ලෙහාන් තියෙන subscribe button එක උඩින් click කරන්න. ඉතින් ඒක click කරා කියලා ඔයාගේ කිසිම දෙයක් නැති වෙන්නවත් එහෙම නැත්නම් මට ගොඩාක් දේවල් හම්බෙන්නවත් එහෙම කිසිම දෙයක් නැහැ. මේ මම වෙන මහන්සියට මට හම්බෙන සතුට විදියට ඔයාට පුළුවන් නම් subscribe කරන්න. ඒක විතරයි මම ඔයාගෙන් ඉල්ලන එකම දේ. ඉතින් අපි එහෙනම් බලමු කොහොමද අපි මේ වැඩේ කරන්නේ. මේ වැඩේ කරන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. හරි ඉතින් ඔන්න මම මේ වැඩේ කරන්න ඕන තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් හරි සරලයි. අපිට මේ වැඩේ කරන්න අවශ්‍ය වෙන්නේ YouTube එකම තමයි. YouTube එක සහ තවත් වෙබ්සයිට් එකක් අවශ්‍ය වෙනවා. ඒකත් සමහරක් විට ඔයගොල්ලෝ දන්නවා ඇති මේ වෙනකොටත්. ඉතින් හරිම සරල ස්ටෙප් කිහිපයකින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයා වෙනදට මේ වැඩේ කරන්න විනාඩි 5ක් ගන්නවා නම් අද තප්පර 30ක්. එහෙම නැත්නම් විනාඩියක වගේ කාලයක් ඇතුළත මේ වැඩේ කරගන්න කොහොමද කියලා මම ඔයාට මේ වීඩියෝ එකේදී සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. ඉතින් මෙතනදී හරි සරල දෙයක් කරන්න තියෙන්නේ මෙන්න මෙතන අපි මොනවාම හරි සර්ච් කරමු. ඒ කියන්නේ ඔයා හිතන්නකො knowledge සම්බන්ධව ලෝකේ වේගෙන්ම යන බයිසිකල් 10. එහෙම නැත්නම් ලෝකේ ලස්සනම countries 10. මෙන්න මේ විදිහට අපි YouTube එකෙන් මුලින්ම මොකක්ම හරි සර්ච් කරගන්න ඕනේ. ඉතින් මම මෙතන දැනට දෙනවා ලෝකේ වේගෙන්ම යන බයිසිකල් 10 සම්බන්ධව. හරි ඉතින් top 10 bike in the world කියලා සර්ච් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ උඩම වීඩියෝ එකකට බලා ගන්න පුළුවන් ලෝකේ වේගෙන්ම යන බයිසිකල් 10 සම්බන්ධව ඒගොල්ලෝ සම්පූර්ණ දිග වීඩියෝ එකක් කරලා තිනවා. ඉතින් අපි මේ වීඩියෝ කොපි කරන්නවත් මේ වීඩියෝ එක අරගෙන ගිහිල්ලා වෙන කොහෙන්වත් දාන්නවත් එඩිට් කරන්නවත් මේ කිසිම දෙයක් කරන්නේ නැහැ. ඉතින් මේක කරන්න තියෙන්නේ මේ දකුණු අත පැත්තේ තිත් තුන උඩින් ක්ලික් කරලා මේ share කියන බටන් එක උඩින් ක්ලික් කරන්න. ඒක උඩින් ක්ලික් කරලා මෙන්න මේ link එක කොපි කරගන්න ඕනේ. ඉතින් ඔයා ෆෝන් එකෙන් කරනකොටත් මෙන්න මේ විදිහම තමයි කරන්න තියෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ වීඩියෝ එක ඇතුළට යන්න ගිහිල්ලා share කියන බටන් එක උඩින් ක්ලික් කරලා ඒ link එක කොපි කරගන්න. ඒ link එක through අපිට මේ හැම දෙයක්ම කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට සම්පූර්ණම අවශ්‍ය වෙන මේ වැඩේ සම්පූර්ණම අපිට ලේසියෙන්ම කරලා දෙන වෙබ්සයිට් එක තමයි මෙන්න මේක. මේ Gemini ලගේ notebook LM කියන වෙබ්සයිට් එක. ඉතින් මේක හරිම ලේසි, හරිම විදිහට කරොත් ඔයාට මේ හිතේ මේක ඇත්තටම කරන්න දෙයක් නැහැ නේ කියලා. ඉතින් මම ඔයාට මුලින් ඉඳන්ම කියලා දෙන්නම් මේ වැඩේ කරන්න කොහොමද කියලා. ඔයාට කරන්න තියෙන්නේ notebook LM කියලා Google එකේ search කරන්න. ඒක search කරලා
මේකේ මුලින්ම account එකක් හදාගන්න. account එක සාමාන්‍යවට Google account එකක් තියෙනවා නම් කෙලින්ම ඇතුළට යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන create now කියන බටන් එක උඩින් click කරන්න. මේක උඩින් click කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට load වෙනවා පෙන්නනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් තමයි අපිට පෙන්වන්නේ මුලින්ම ඔයා ඇතුළට යනකොට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ දැන් අපි YouTube එකෙන් ගත්තේ. ඉතින් මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා YouTube එකේ icon එකක් එක්ක website කියලා මෙන්න මේ වගේ බටන් එකක්. මෙන්න මේක උඩින් click කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි අර copy කරගත්ත link එක මෙන්න මෙතනට දෙන්න ඕනේ. දීලා මෙන්න මෙතන නිල් පාටින් තියෙනවා insert කියලා මෙන්න මේක උඩින් click කරන්න ඕනේ. මේක උඩින් click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ link එක මෙයා analyze කරනවා. ඒ වගේම මේ video එක මෙයා analyze කරනවා. ඉතින් මේ විදිහට මේ වීඩියෝ එක ඇනලයිස් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ තියෙන සම්පූර්ණ අන්තර්ගතය මෙයා මෙන්න මේ විදිහ අපිට නෝට් එකක් දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මොනවාද? දැන් මම ඔයාලට කිව්වනේ විනාඩි 5ක් යන වැඩේ විනාඩියෙන් කරන විදිය කියලා දෙනවා කියලා. හරිම සරල දෙයක් කරන්න තියෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයාට මොකක් හෝ channel එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට page එකක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම දැන් මේ වෙලාවේ YouTube channel එකක් Facebook page එකක් කියන්නේ ඔයාට passive income එකක් තියෙනවා වගේ තමයි. ඔයා දීර්ඝ කාලීනව හරියට කරගෙන ගියොත් ඔයාට සල්ලි හම්බෙන විදිය ඇත්තටම ඔයාට නවත්ත ගන්නත් බෑ. මොකද ඒක මාරම් බිස්නස් එකක් වෙලා තිනවා මේ වෙනකොට මේ YouTube එහෙම නැත්නම් Facebook pages කියලා කැටගරිය. ඉතින් මෙතනදී අපිට මේකට වීඩියෝස් හදන්න එහෙම නැත්නම් මේකට ඉමේජස් හදන්න අපිට ලොකු කාලයක් වැය වෙනවා. මේ වෙනකොටත් වෙනම එඩිටර්ස්ලා පවා ඉන්නවා. යාලා එක වීඩියෝ එකකට රුපියල් 200 300 පවා අය කරනවා මේ වගේ වීඩියෝස් හදන්න. ඉතින් ඇත්තටම මේ වගේ වීඩියෝස් හදන්න එච්චර ලොකු ගාණක් වියදම් කරන්න ඕනෙත් නැහැ. ඒ වගේම අපිට ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ඔයා ඒක තනියෙන් කරන්න ගියොත් ඔයා දන්නවා සාමාන්‍ය ෂෝට් එකක් එඩිට් කරන්න විනාඩි 5න් 10න් නම් බෑ. සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් වගේ යනවා හරියට ෂෝට් එකක් එඩිට් කරන්න. මෙන්න මේ notebook LM එකෙන් අපිට විනාඩි 2ක් ඇතුළත මේ වැඩේ කරගන්න පුළුවන්. හරිම සරලයි. අපිට කරන්න තියෙනවට බලා ගන්න පුළුවන් දකුණත පැත්තේ තියෙනවා video overview කියලා එකක්. මෙන්න මේක උඩින් click කරන්න. මේක උඩින් click කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දැන් මේ long videos වලට ගැලපෙන විදිහට තමයි මේ settings හැදිලා තියෙන්නේ. ඉතින් long video එකක් කරනවා නම් අපිට මේක සිංහලෙන් වුණත් මේ වැඩේ කරගන්න පුළුවන්. මම ඔයාලට පල්ලෙහාට ගිහලා පෙන්නන්නම් මේ language කියන තැන උඩින් click කරලා මෙතන මම දැක්කා සිංහල කියලා තියෙනවා. මේ තියෙන සිංහල කියලා තියෙනවා. ඉතින් සිංහලනොත් මේ වීඩියෝස් හදා ගන්න පුළුවන්. හැබැයි shorts videos නෙමෙයි. long videos තමයි අපිට සිංහලෙන් හදා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන shorts කියලා දීලා තියෙනවා. මෙන්න මේ short video හදන්න තමයි මේ feature එක තියෙන්නේ. මෙතන කරන්න තියෙන්නේ මෙන්න මේ short කියන උඩින් click කරලා ඔයාලට කැමති නමක් මොවා මෙන්න මෙතනට ලබා දීලා ඊට පස්සේ මෙතන generate කියන බටන් එක උඩින් එකපාරක් click කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට generate කියන බටන් උඩින් click කරාට පස්සේ සාමාන්‍යයෙන් විනාඩි 2ක් 3ක් වගේ කාලයක් ඇතුළත ඔයාලට කරන්න දෙයක් නැහැ. ඔයා ඒක උඩින් click කරලා ඔයාට කැමති දෙයක් කරන්න ඔයා ඕනනම් කන්න බොන්න ඕනේ දෙයක් කරන්න පුළුවන්. ඒක automatically generate වෙනවා වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එකක් generate වෙලා සාමාන්‍යයෙන් විනාඩි 2ක් 3ක් ඇතුළත ඔයාට මෙන්න මෙතනින් පෙන්නනවා. ඉතින් මම මේ වෙනකොට generate කරගත්තා. ඉතින් මේ තියෙන්නේ මම generate කරගත්ත වීඩියෝ එක. ඉතින් ඔයාට මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. වීඩියෝ එක generate කරාම ඔයාට මෙන්න මේ වගේ පෙන්නනවා. ඉතින් මම මේක play කරලා පෙන්නන්නම් ඔයාට. මෙන්න මේ විදිහට මම generate කරගත්ත වීඩියෝ එක. Hitting 200 miles per hour means fighting a wall of aerodynamic drag. To break that barrier, here are 4 machines dominating the top speed charts. First up, this. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලා මෙතන subtitle එක්කම තමයි මේක හදලා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ලේසියෙන්ම download කරගන්න. මේක voice කරලා තියෙන්නේ. මේ වගේ photos හොඳ ඇත්තම photos මේකට add කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට ඕන නම් මේකට sounds පවා දාලා ගන්න පුළුවන්. ඉතින් මේක advanced method එක මම ඔයාලට වෙනම දිග වීඩියෝ එකකින් අරගෙන එන්නම්. දැනට ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක මම ඕනනම් තව ටිකක් play කරලා පෙන්නන්නම්. In 1999, it hit 194 miles per hour. It snatched the production motorcycle crown, making the Hayabusa synonymous with ultimate speed. Next, the Ducati Panigale V4R tops out at 200. හරි. ඉතින් ඔන්න ඔච්චරයි මේක කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා මේක download කරගන්න. download කරගෙන මේ watermark නැති වෙන විදිහට crop කරන්න. crop කළා ඔයාට පුළුවන් එක export කරලා ඔයාගේ කැමති platform එකකට මේ videos දාන්න. ඉතින් මෙතනදී දැන් ඔයා target කරන්නේ වෙන රටක audience එකක් නම් මේකේ අපිට voice කරලා එවන්නේ English වලින්. ඒ වගේම අපිට subtitle දාලා තියෙන්නේ English වලින්. ඉතින් ඒක අපිට ගොඩක්ම වැදගත් වෙනවා පිටරට audience එකට
ගැලපෙන විදිහට වීඩියෝස් හදාගන්න. මොකද අපි දන්නවා දැන් අපි ඒක මැනුවල් කරන්න ගියොත් අපි සබ්ටයිටල් දානවා කියන්නේ ඒකටත් ටිකක් වෙලා යන වැඩක්. ඒ වගේම මේ වගේ ෆොටෝස් වීඩියෝස් එකතු කරලා ගොඩාක් පිස්සුවක් නටන්න ඕනේ. ඒ කිසිම දෙයක් නැතුව අපිට පුළුවන් මේ notebook LM එකට අය YouTube වීඩියෝ එකේ link එක දෙන්න දීලා මෙතන වීඩියෝ කියන බටන් එක උඩින් ක්ලික් කරන්න. වීඩියෝ කියන බටන් උඩින් ක්ලික් කරලා short කියන උඩින් ක්ලික් කරලා මෙතන generate දෙන්න විතරයි ඔයාලට තියෙන්නේ. ඔයාලට පුළුවන් ලේසියෙන්ම shorts වීඩියෝ එකක් generate කරගන්න. ඉතින් ඔයා සාමාන්‍යයෙන් paid account එකක් නම් අරගෙන ඉන්නේ. ඔයාලට මේක ගොඩක් ඉක්මනට හදාගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට pro account ගොඩක් ගන්න තියෙනවා. ඉතින් එහෙම ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න, මම එයාලව contact කරන්නම් ඔයගොල්ලන්ට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලේසියෙන්ම shorts වීඩියෝ හදන්නේ. ඔයා ජොබ් එකක් කරන කෙනෙක්, එහෙම නැත්නම් ඔයා ඉගෙන ගන්න කෙනෙක් වුණත් මේ වැඩේ, ඒ කියන්නේ YouTube එකට ගිහිල්ලා link එක copy කරලා මෙන්න මෙතනට දීලා මේ වැඩේ කරන්න ඇත්තටම විනාඩියක් යන්නෙත් නැහැ. තප්පර ගාණක් ඇතුළත කරගන්න පුළුවන්. සහ ඔයාගේ මොකක් හෝ channel එකක් page එකක් තියෙනවා නම් ඒක කිසිම ප්‍රශ්න නැතුව continue කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා දන්නවා channel හෝ pages manage කරන කට්ටිය ඉන්නවා. එයාලා ලොකු ගණන් ගන්නවා. ඉතින් එයාලට කිසිම ගාණක් දෙන්නේ නැතුව අපේ budget එකත් ඉතුරු කරගෙන අපිට පුළුවන් විදියට මේ වැඩේ හරියටම කරගන්න පුළුවන් මෙන්න මේකෙන්. ඉතින් මේ ක්‍රමය දන්න අය ඇති මේ වෙනකොටත් මේකේ මම දැක්ක වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක දන්නේ නැති කෙනෙක් දැක්කොත් ඒක තමයි මට ඕනේ වෙන දේ. මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඒක. ඉතින් ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මොනවා හරි අපහැදිලි තේරුම් නැති දෙයක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා අහන්න. ඒ වගේම ඊළඟ වීඩියෝ එකේදී ඔයගලන්ට අරන් එනවා මාරම prompt වගේක්. ඒ කියන්නේ AI වලින් හොඳටම සෙල්ලම් දාන්න පුළුවන් හොඳ prompt ටිකක් ඔයගලන්ට අරගෙන එනවා. මම සල්ලි දීලා ගත්ත දේවල් ඔයගලන්ට මම නොමිලේ අරන් එනවා. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එක බලන්න. ඒ වගේම ඔයා තාමත් අපිත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි ආයිමත් අලුත් වීඩියෝකින් හම්බෙමු. එතකන් ඔයාට සුබම සුබ දවසක්. ගොඩක් ස්තුතියි.